හරි අපි යමු දැන් sin and magnitude එකෙන් පස්සේ අපි යමු මේ ones complement වලට. එතකොට ones complement වල ඇයි අපි ones complement කියලා එකක් කියන්නේ sin and magnitude එකෙන් ඇයි බැරිද අපිට sin මේ positive negative numbers represent කරන්න? නෑ පුළුවන්. හැබැයි බලන්න 0 කියන එක represent කරන්න කිව්වොත් 0 කියන represent කරන්න කිව්වොත් ඔන්න එකක්. හරි? දැන් මේ positive 0 කියලා හිතන්න පුළුවන් කෙනෙක්. කෙනෙක්ට හිතන්න පුළුවන් මේක positive 0 කියලා නේ. හරි? මේක නිදහසේ හිතන්න. positive 0 කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක්ට පුළුවන් මෙහෙම දාලා මම මේ negative 0 කියලා එකක් දැම්ම කියලා. ඉතින් positive and negative කියලා මේ zeros දෙකක් තියෙන්න බෑනේ. තියෙන්න පුළුවන් එක 0 එකයි. හරිද? එතකොට මේ ක්‍රමයෙන් අර sin and magnitude එකෙන් අපිට 0 කියන එක හරියට represent කරන්න බැරි තත්වයක් එනවා. හරි. ඒක avoid කරන්න තමයි මම මේ ලියලා තියෙන්නේ to avoid two representation for 0. අපි use කරනවා ones complement එක. අපි use කරනවා මොකද්ද? ones complement එක. හරි අපි ones complement එකත් ඉගෙන ගමු. හරි. සාමාන්‍යයෙන් අපි positive number එකක් ගත්තොත් මෙතනත් 8 bits වලින් තමයි represent කරන්නේ. 8 bits වලින් තමයි represent කරන්නේ. ඒකේ වෙනසක් නැහැ. 8 bits තමයි අපි use කරන්නේ. හරි. දැන් අපි ගමුකෝ 10 කියලා. 10 කියලා. නෑ අපි කලිනුත් 10 use කරේ. අපි ගමුකෝ 15 කියලා. අපි 15 ගමු. 15. එතකොට මේ 15 එක කොහොමද represent කරන්නේ? 15 එක represent කරන්නේ 15 කියන එක මෙහෙමයි. දැන් මේක positive 15 කියලා හිතන්නකෝ. ඉස්සරහට 0.4 දැම්මු. මොකද අපිට 8 bits වෙන්න ඕන. හරි. positive 15 හරි. ඔන්න positive 15 එක අපි represent කරා ප්‍රශ්නයක් නැහැ. ones 4යි මෙතන අපි එකේව 4කින් 15 ඉස්සරහට 0.7. හරි දැන් මෙතන අපිට කියනවා using ones complement represent -15 -15 represent කරන්නේ කොහොමද? හරි. ඔයාලට කරන්න තියෙන්නේ -15 represent කරන්න මේ ටික flip කරන්න. flip කරාම මොකද වෙන්නේ? flip කරාම 1 1 1 1 0 0 0 0 මේ තියෙන්නේ -15 +15 එක මෙතන තියෙනවා positive 15 එක positive 15 එක negative 15 එක මෙතන තියෙනවා. මොකද්ද කරේ? අපි positive 15 එක ලිව්වා ඒක flip කරා. flip the bits. ඔන්න අපි ගත්තා -15 එක. මේ තියෙන්නේ -15 එක. ඉතින් ඕක තමයි ones complement වල තියෙන basic එක. හරි. ඊට පස්සේ දැන් මේ ones complement use කරලා අපිට arithmetic operation එකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ numbers දෙකක් අඩු කරන්න. හරි? subtraction එකක් කරන්න තියෙනවා. කොහොමද අපි subtraction එකක් කරන්නේ ones complement use කරලා? අපි එතෙන්ට යමු දැන්. subtraction using ones complement. හරි. මම මෙතෙන්ට දානවා ගානක්. ලේසි ගානක් දාන්න. 15 minus 7. 15 minus 7. You have to solve this using ones complement. 15 minus 7. හරි කොහොමද කරන්නේ? මේ පිළිවෙල ඉගෙන ගන්න ඔයාට ඕනි තැනකදී මේක use කරන්න පුළුවන්. හරිම ලේසි. පැටලෙන්නේ නැහැ. හරි. 15 positive ප්‍රශ්න. අපි එකපාර දැක ගමම ලියාගමු. 0 0 0 0 1 1 1 ප්‍රශ්නයක් නැහැ. 15 minus 7 අපිට මෙතන subtraction එකක් කරන්න අපිට ones complement වලදීවත් twos complement වලදීවත් උගන්වන්නේ නැහැ. අපි මේක addition එකක් විදිහට තමයි මේක perform කරන්න ඕනේ. හරි කොහොමද? මේක අපිට ලියන්න පුළුවන් නේ 15 plus minus 7 කියලා. ප්‍රශ්නයක් නැහැ. plus minus minus හරි simple maths. හරි. එතකොට මේකත් එක්ක අපි -7 හදා ගන්න ඕනේ. අපි 15 ගත්තා already. -7 කොහොමද හදන්නේ? බලමු. -7 අපි මුලින්ම 7 ලියන්න ඕනි. හරි. -7 අපි ලියන්න ගමු. -7 ලියන්න නම් අපි මුලින්ම ලියා ගන්න ඕන +7 එක. හරි. +7 එක. +7 එක
0 0 0 0 0 1 1 1. එහෙනම් ones complement use කළා -7 ගන්න නම් -7 නම් අපි මොකද්ද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට flip the bits. flip the bits. flip කරන්න. ප්‍රශ්නයක් නැහැ. flip the bits. එහෙනම් මෙතන ලියන්න -7. -7 හරි. එහෙනම් මෙතනින් -7 ගත්තා. එහෙනම් -7 මෙතන ලියන්න. -7 මේක යටින් හරියට යටින් ලියාගන්න. හරි? එතකොට කොහොමද තියෙන්නේ? 1 1 1 1 1 0 0 0. ඔන්න අපි ලියමු. දැන් අපි ඔපරේෂන් එක perform කරමු. අඩු කරමු. හරි? ඇත්තටම අඩු නෙමෙයි මෙතන වෙන්නේ එකතු. හරි? ප්ලස් එකක් වෙන්නේ. ඇඩිෂන් එකක් විදියට තමයි සබ්ස්ට්‍රැක්ෂන් එක අපි මේ perform කරන්නේ. හරි? බයිනරි ඇඩිෂන් ඕගොල්ලන්ට මතකයිනේ? binary addition simple maths 101 101 101 1110 1110 1110 1110 112 2 කියන්නේ 10 එහෙනම් 10 කියනකොට මෙහෙම එනවා. හරි ලිව්වා. හැබැයි චුට්ටක් ස්ට්‍රේන්ජ් නේද? අමුතුයි. මොකක්ද අමුත්ත? මෙතන ඉස්සරහා එකක් තියෙනවා. මොකද කරන්නේ? ඉස්සරහ එකක් ඇවිල්ලා. අපි මේ ඉස්සරහට එකක් ආවහම මේකට අපි කියනවා නමක්. මොකද්ද? මේ ඉස්සරහට වැඩිපුර බිට්ස් 8ට එහා පැත්තෙන් එන එකට අපි කියනවා ඕවර්ෆ්ලෝ එකක්. ඔන්න ඕවර්ෆ්ලෝ එකක් ආවා. ඕවර්ෆ්ලෝ එක ආවහම මොකද කරන්නේ? වන්ස් කම්ප්ලිමන්ට් වලදී හොඳට මතක තියාගන්න ඕවර්ෆ්ලෝ එක මෙහෙම ගෙනල්ලා මෙතනට අපි ඒක ආපහු ඇඩිෂන් එකක් perform කරනවා. මේක නෑ කියලා හිතන්න මෙතන එතකොට මෙතෙන්ට ගෙනාවා ඕවර්ෆ්ලෝ එක ආපහු එකතු කරනවා. හරි අපි එකතු කරමු. හරි 1110 1110 1110 1000 ඔන්න අපිට ආන්සර් එක ආවා. හරි 1000 හරි 1000 කියලා. ඔන්න අපිට ෆයිනල් ආන්සර් එක ඇවිල්ලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනි ඕවර්ෆ්ලෝ එකක් ආවොත් ඒක අපි මෙතෙන්ට දැම්මා. හරිද? LSB එක පැත්තට කෙරෝලටම එකතු කරා. ඔන්න ආන්සර් එක. හරි මෙතන දැක්ක ගමන්ම අපිට කියන්න පුළුවන් මේ නම්බර් එක මොකද්ද? 1000. මේ මොකක්ද? 8 නේ. හරිනේ 15 7 8. ඔන්න ආන්සර් එක ගත්තා. හරි. ඕක තමයි වන්ස් කම්ප්ලිමන්ට්.